දෝස දුරු කළ ලෝභ සිඳ හාල ලෝවේ ලෝතුරු බුදු පියාණනි මාන මද මැඩ මෝහ වෙනසු ආසම සම මහා පැනවතානනි කාරුණික ආසරණ සතුන් වෙත ලෝක ගුරු සම් බුදු පියාණනි දෑත ඔසවා කරන බැති පුද වැඳුම් පිළිගනු මැන සෝවාමිනි. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඓතිහාසික කඩුවෙල රංකඩු පත්තිනි දේවාල මාධ්‍ය ඒකකයේ සදහම් මරණ වැඩසටහනටයි පින්වත් ඔබ සියලු දෙනාම මේ එකතු වෙලා ඉන්නේ. බෞද්ධයන් හැටියට මට ඔබට බොහොම සුවිශේෂී දින කීපයක් තමයි මේ ගත වීගෙන යන්නේ. මගෙත් ඔබෙත් අංගී රස අමාමෑණී සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම යන ඒ උතුම් වූ ත්‍රිමංගල්‍ය සිද්ධ වුණු මේ උතුම් වූ වෙසක් පොහොය වෙනුවෙන් ඔබේ ජීවිතයට දහම් කරුණක් එකතු කරන්නටයි සූදානම් වන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඔබට මට යථාර්ථය පෙන්වලා දෙන්න. දුකින් ජීවත් වෙන අපිට දුක් නැති කරන මාර්ගය පෙන්වලා දෙන්න. එනිසා මමත් ඔබත් ඊටාම භාග්‍යවන්තයි ගෞතම බුද්ධ ශාසනය තුල ඔබට මට ජීවත් වෙන්න අවස්ථාව ලැබීම. වෙනතුනේ අද මේ උතුම් වූ වෙසක් පුර 15වක පොහොය දවසේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා බොහෝමයක් ජීවිතේ අපේ බෞද්ධයෝ සිද්ධ කරන මේ වෙලාවේ ඔබට පුංචි අවවාදයක් ඒ වගේම ධර්මෝපදේශයක් එකතු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ බොහොම ලස්සන සූත්‍රයක් දේශනා කරනවා. අංගුත්තර නිකායේ දසක නිපාතේ පඨම නාථකරණ කියලා. බුදුහාමුදුරුවෝ හරි කරුණාවෙන් අපිට පැහැදිලි කරලා දෙනවා මේ ලෝකේ අනාථ නොවී ඉන්නේ කොහොමද කියලා. ජීවිතේ මිනිස්සු හැටියට අපේ අනාථ වීම කියන එක නොඑක් අයුරින් ජීවිතවලට එකතු කරගන්නවා. මිනිස්සු ධනය පිරිහුණාම අනාථ වෙනවා කියලා කියනවා. විවාහ ජීවිත සමහර වෙලාවට දෙදරල ගියාම අනාථ වෙනවා කියලා කියනවා. ඒ වගේම තමන්ගේ රැකියාව ගේ දොර නැති වුණාම අනාථ වෙනවා කියලා කියනවා. වෙනතුනි මතක තියාගන්න ඒ අනාථ වීමට වඩා සසරේ අනාථ වීම හරිම ප්‍රබලයි. බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ සසරේ අනාථ වෙන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ හරි ලස්සනට පැහැදිලි කරනවා අනාථ නොවෙන්නේ කොහොමද කියලා. පළවෙනි කාරණාව තමයි අනාථ නොවෙන්න ප්‍රධාන කාරණාව බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන්නේ සීලය. එනිසා මේ වෙසක් පොහොය වෙනුවෙන් ආමිස පුද පූජා සිද්ධ කරන ඔබ
හොඳින් මතක තබා ගන්න ඕන සසරේ අනාථ නොවෙන්න නම් ඔබ සිල්වත් වෙන්න ඕන කියලා. ඒ නිසා අඩුම තරමේ පංචශීල ප්‍රතිපදාවවත් ඔබේ ජීවිතවල ගොඩනගා ගන්න ඕන. එහෙම නැති වුණොත් සමහර වෙලාවට අපි සංසාරේ අනාථ පිරිසක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම අනාථ වුණොත් ජීවිතේ කාටවත් අපිව බේර ගන්න බැරි වේවි. අම්මට තාත්තට පවුලේ අයට තමන්ගේ කල්යාණ මිත්‍රයන්ට කාටවත් අපිව බේර ගන්න බැරි වේවි. ඒ නිසා මේ උතුම් වෙසක් පොහොය වෙනුවෙන් ඔබට ආරාධනා කරන්නේ ඔබ ඔබේ ජීවිතය සිල්වත් වෙන්න. ඔබ දරුවෙක් වෙන්න පුළුවන්, තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, මැදිවිය, එවැගේම ඔබ වයෝවෘද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ජීවිතේ හැම වෙලාවකම ගිහි පැවිදි අපි හැමෝම සිල්වත් වෙන්නට ඕන. සිල්වත් වුණොත් එහෙම එයින් ලැබෙන විපාකය අපිට මේ සසර දුකින් නිදහස් වීම පිණිසම පවතිනවා. එනිසා ඔබට ආරාධනා කරන්නේ වෙසක් පොහොය වෙනුවෙන් ආමිස පූජාවන් සිද්ධ කරන අතරේ ඔබ ප්‍රතිපත්ති පූජාවත් ජීවිතේ පුරුදු කරන්න. ඔබ සිල්වත් කෙනෙක් වෙන්න. සිල්වත් වෙලා ජීවිතේ ගත කරලා ඔබ මැරිලා යන්න. මොකද ඔබේ සසර ගමන ඊටාම සුවපත් වේවි. ඉතින් අද ඓතිහාසික රංකඩු පත්තිනි දේවාලයේ මාධ්‍ය ඒකකය ඔබට ආරාධනා කරන්නේ ඔබේ ජීවිත ලස්සන කරගන්න. ධර්මයෙන් ඔබට අවවාද කරන්නටයි මේ පුංචි කාලය අපි යොදාගත්තේ. මාධ්‍යංශ හැමෝටම ආශිර්වාද කරන ගමන් රටවාසී ලෝවාසී ඔබ හැමට ඊටාම වාසනාවන්ත වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.